ජීවිතේ ප්‍රශ්න වලින් අපි පැනලා දුවන්න උත්සාහ කරනවා. මග හරින්න උත්සාහ කරනවා. නේ? ඊළඟ ප්‍රශ්න කියන දේවල් ජීවිතෙන් අයින් කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරනකොට අපිට නැති වෙන්නේ යම් දවසක අපිට මේ ප්‍රශ්නෙට මුහුණ පාන්න සිද්ධ වුණොත් ඒ මුහුණ පාන්න සිද්ධ වෙනකොට ඒකට මුහුණ දෙන්න තියෙන ශක්තිමත් හිත අපි කවදාවත් හදාගෙන නැහැ. ඇයි? හැමදාම පැනලා දුවපු නිසා. හරි. හොඳට බලන්න මිනිස්සු සාමාන්‍යයෙන් ඔන්න චෛත්‍යයක් ළඟට ගිහිල්ලා වෙන්න පුළුවන්. බෝධියක් ළඟට ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේවාලයකට ගිහිල්ලා වෙන්න පුළුවන්. පන්සලකට වෙනවා, පල්ලියකට වෙන්න පුළුවන්. කොතැනකට හරි දෙවියෝ ළඟට ගිහිල්ලා හරි මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද? සාමාන්‍ය මිනිස්සු දෙවියන්ගෙන් ඉල්ලන්නේ මොකද්ද? අනේ දෙවියනේ මගේ මේ ප්‍රශ්නය මට නැති කරලා දෙන්න. මගේ ජීවිතේට මේ තියෙන කරදරේ මට නැති කරලා දෙන්න කියලා නේ දීලානේ. ප්‍රශ්නේ අයින් කරන්නනේ අපි ඉල්ලන්නේ. නේ? ප්‍රශ්නේ අයින් කරන්න ඉල්ලනකොට වෙන දේ තමයි අපි හිතමු හරි දෙවියෝ බලලා හරි මොකක් හරි කරලා මේ ප්‍රශ්නේ අයින් වුණා කියලා. තේරුණාද? හැබැයි මේ අපේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? එක ප්‍රශ්නයක් අයින් කරාට මුළු ජීවිතේම ප්‍රශ්න අයින් වෙනවද? නැහැ. ජීවිතයේ ස්වභාවය මොකක්ද? ජීවිතය කියන්නේ හැමදාම ප්‍රශ්න තොගයක් තියෙනවා. නේ? ඔබ හිතන්න පුළුවන් ඔන්න පොහොසත් අයට ප්‍රශ්නයක් නැහැ කියලා. නේ? අපිට හිතෙනවනේ. අපිට හිතනවා මේ ප්‍රශ්නේ කොහොම ඉවරයි සල්ලි ටිකක් හම්බුනාම හොඳට කියලා. නේ? සල්ලි නැතිවීම නිසා තියෙන ප්‍රශ්න ටික සල්ලි ලැබෙනකොට නැති වෙනවා. නේ? ඊට පස්සේ දැන් සල්ලි ලැබෙනවනේ. ඊට සල්ලි ලැබීම නිසා ආයෙ මොකද්ද තියෙන්නේ? තව ප්‍රශ්න ටිකක් හට ගන්නවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. හොඳේ. මේ ලෝකේ අපි දකින්න ඕන දෙයක් තමයි ලෝකේ හැම මිනිස්සෙකුටම තේරුණාද? හැම ජීවියෙකුටම ඒ මනුස්සයාට අදාළයි මනුස්සයාගේ ලෝකේ තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. හොඳේ. ඒක ජීවිත වලින් ජීවිත වලට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න නැති ජීවිත නැත. කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි. ඔක්කොම අතල්ලා මහාන වුණා නම් හරි. එතකොට ඔය ප්‍රශ්න ටික ඉවරයි කියලා. තේරුණාද? මහාන වෙච්ච පමණින් ජීවිතයේ සියලු ප්‍රශ්න විසඳෙනවා නම් හොඳේ. බුදුරජාණන් සරි ලස්සන දේශනා කරනවා. මහාන වෙච්ච පමණින් මේ සියලු දුක් නැති වෙනවා නම් කරන්න තියෙන හරිම ලේසි දෙයක්. මොකද්ද? ඉපදිච්ච ගමන් ළමයාට සිවුරක් ඔතලා මහාන කරනවා. වැඩේ ඉවරයි. එහෙම වෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් මේ ප්‍රශ්න කියන දේවල් ජීවිතවල තියෙන දෙයක් නෙමෙයි. අපේ හිතවල තියෙන දෙයක්. තේරුණාද? අපේ ජීවිතේ ප්‍රශ්න කියන දේවල් ඇති වෙන්නේ එකක් අපේට කර්මානුරූපව ඇති වෙනවා. නේ? අනිත් එක තමයි අපේ හිතන ස්වභාවය. අපේ කෙලෙස් නිසා අපේ ජීවිතේට ප්‍රශ්න ඇති වෙනවා. අකුසල් නිසා ප්‍රශ්න ඇති වෙනවා. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් ගිහිල්ලා ඔන්න දෙයියොන්ගෙන් ඉල්ලන්නේ මොකද්ද? මගේ ප්‍රශ්න ටික නැති කරලා දෙන්න කියලා. නේ? කවදාවත් ඔබ ප්‍රශ්න නැති කරලා දෙන්න ඉල්ලන්න එපා. මොකද දන්නවද? දෙවියන්ට සම්පූර්ණ ඔබේ ජීවිතේ ප්‍රශ්න අයින් කරන්න බෑ. එහෙම අයින් කරන්න පුළුවන් නම් දෙවියන්ට වෙන වැඩක් කරන්න වෙලාවකුත් නැති වෙනවා. එහෙම නෙමෙයිද? ඔව්. ඇයි ඔබේ ජීවිතේ ප්‍රශ්න අයින් කර කර ඉන්නවනේ දෙවියන්ට දෙවියන්ගේ ජීවිතේ බලා ගන්න බැරි වෙනවා. නේ? ඔබ ප්‍රාර්ථනා කරනවා නම් දෙයක් ප්‍රාර්ථනා කරන්න. හොඳේ. සෑයක් ගාවට වේවා, බෝධියක් ගාවට ඔබේ ජීවිතේට කරදරයක් ආවා කියලා හිතන්න. ප්‍රශ්නයක් ආවා කියලා හිතන්න. දැන් මිනිස්සු ගිහිල්ලා බෝධි වන්දනාවක් තියෙනවා, බෝධි පූජාවක් තියෙනවා. එහෙම කරනවන්නේ. ඒ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මේ ප්‍රශ්න නැති වේවා කියලා නෙමෙයි. ප්‍රාර්ථනා කරන්න. අනේ මේ ප්‍රශ්න වලට මගේ හිත වැටෙන්නේ නැතුව මට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ශක්තිමත් හිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තේරුණා? ශක්තිමත් හිතක් ලැබේවා. මට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ශක්තිමත් හිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරලා ඔබේ ජීවිතේට ඕනම ප්‍රශ්නයකට ඕනම කරදරයකට මුහුණ දෙන්න ශක්තිමත් හිතක් හදාගත්තොත් එක ප්‍රශ්නයක් විතරක් නෙමෙයි විසඳෙන්නේ. තේරුණා?
ජීවිතේ නොවන ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් ආයුධයක් Taman ළඟ තියෙනවා නේ. එතකොට දෙයියෝ බැලුවත් එකයි නැසත් එකයි. තේරෙනවද? එහෙනම් ජීවිතයකට ලැබෙන ලොකුම ආශිර්වාදය මොකක්ද? ශක්තිමත් හිතක් හදාගන්න.